යුක්‍රේනය දැන් ඉතා අමාරු තේරීමක් ඉදිරියේ ඉන්නවා. එක තේරීමක් තමයි යුක්‍රේනයේ ගෞරවය නැති කරගන්න එක. අනිත් එක තමයි ඇමරිකාවේ උදව් නැති කරගන්න එක. මේ විදියට යුක්‍රේන ජනතාව අමතමින් මේ ප්‍රකාශ කළේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින්. කොහොම හරි පසුගිය දවස්වල ඇමරිකාව යුක්‍රේනයට සාම යෝජනාවක් අරගෙන ආවා. ඒත් යුක්‍රේනය මේ වැඩේට වැඩිය කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව මේ සාම යෝජනාවලිය යටතේ යුක්‍රේන භූමියේ කොටසක් රුසියාවට ලබා දීමට සිදුවීම හේතුවෙන්. යුක්‍රේන ජනාධිපති ඊට අමතරව මෙහෙමත් කියනවා. යුක්‍රේනයට සාමය අවශ්‍යයි තමයි. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. ඒත් මේක ගෞරවනීය සාමයක් වෙන්න ඕන. කිසිම වෙලාවක යුක්‍රේන භූමියෙන් කොටසක් අපි රුසියාවට දෙන්නේ නැහැ. මේ විදියට තමයි යුක්‍රේන ජනාධිපති ප්‍රකාශ කරලා තියෙන්නේ. කොහොම හරි ඇමරිකාව ඉදිරිපත් කළ සාම යෝජනාවේ තියෙනවා යුක්‍රේනයේ හමුදාව අඩු කරන්න ඕන කියලා වගේම නේටෝ අපේක්ෂාවන්වත් හරින්න කියලාත්. සෙලෙන්ස්කි මේකට කීයටවත් කැමති වෙන්නේ නැහැ. නමුත් ඔහු රාජතාන්ත්‍රික සංවාදවලට විවෘතයි. ඒ වගේම මේ සාම සැලැස්මට යුරෝපය විරුද්ධයි. මේ සාම යෝජනාවලිය ඉතා අසාධාරණ බව වුන් පවසනවා. ඒ වගේම මේ සාම යෝජනාවලිය රුසියාවට වාසි බවත් වුන් ප්‍රකාශ කරලා තියෙනවා. අනෙත් එක මෙහෙම ඇමරිකාවට තනියම කිසිම සැලැස්මක් සකස් කරන්න බෑ කියලත් යුරෝපීය නායකින් ප්‍රකාශ කරනවා. මොකද යුද්ධය බලපාන්නේ යුක්‍රේනයට විතරක් නෙවෙයි මුළු යුරෝපයටම. ඒ නිසා මෙවන් තීරණයකදී යුරෝපා සංගමයේ සහ නේටෝ සමාජිකයින්ගේ කැමැත්ත අවශ්‍ය බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වගේම රුසියාවේ ඉල්ලීම් පිළිගැනීම ලෝක ආක්‍රමණිකයන් තවත් දිරිගන්වනවා කියලා ඔවුන් චෝදනා කරනවා. මේ අතර යුක්‍රේනය විසින් රුසියාවේ තාප බලාගාරයකට ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා. මේ නිසා රුසියාවේ විශාල භූමි ප්‍රදේශයකට විදුලි විසන්ධි වීමක් සිදු වුණා. යුක්‍රේනය විසින් මේ වනකොට රුසියන් බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරලා විශාල ප්‍රහාර මාලාවන් එල්ල කරනවා. යුක්‍රේනය රුසියාවේ තෙල් සහ ගෑස් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් රුසියානු ආරක්ෂක ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ දරනවා. කොහොම හරි බලාගාරයට එල්ල කළ ප්‍රහාරයත් සමගම එහි විශාල ගින්නක් ඇති වුණ අතර මේ වන විට ගින්න පාලනය කරලා තියෙනවා. රුසියාවේ බලශක්ති පද්ධතියට එල්ල වුණ මේ ප්‍රහාරය නිසා ගෝලීය ඉන්ධන මිල ඉහළ යන්න පුළුවන්. යුක්‍රේන යුද්ධය ගෝලීය ආර්ථික විද්‍යාව උඩු යටිකුරු කරලා තියෙනවා. රුසියාවේ බලශක්ති පද්ධති වලට ප්‍රහාර එල්ල වෙනවා කියන්නේ තෙල් සැපයුම අඩු වෙනවා. තෙල් සැපයුම අඩු වෙනවා කියලා කියන්නේ තෙල් මිල වැඩි වෙනවා. එහි බලපෑම යුරෝපයටත් එල්ල වෙනවා. අන්තිමට මේකෙන් වෙන්නේ යුරෝපයේ උද්ධමනය ඉහළ යන එක. යුරෝපයේ උද්ධමනය ඉහළ යනවා කියන්නේ යුරෝපයේ ආර්ථිකය කඩා වැටෙනවා. යුරෝපයේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා කියන්නේ එතකොට ආපහු යුක්‍රේනයට උදව් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා එකාතකින් මේක මෝඩ ප්‍රහාරයක්. අනිත් එක මේ තෙල් මිල ඉහළ යාම නිසා ගෝලීය සැපයුම් දාමවල පවතින ගැටලු වේගවත් කරනවා. මේ නිසා මේවා අන්තිමේදී කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. මේ අතර මේ වනකොට යුරෝපය විශේෂ සාකච්ඡාවක් තියන ලෑස්ති වෙනවා. මොකද යුරෝපීය නායකයින් දන්නවා ඇමරිකාව නැතුව යුක්‍රේනයට යුද්ධය ජය ගන්න ගොඩක් අමාරුයි කියලා. ඒ නිසා වුන් විකල්ප යෝජනා ගැන සලකා බලන්න තමයි මේ රැස්වීම තියන්නේ. කොහොම හරි යුරෝපා රටවල් කියන්නේ ඇමරිකාව නැතත් ඔවුන් තනියම හරි යුක්‍රේනයට උදව් කරනවා කියලා. යුරෝපීය ආධාර යුක්‍රේන යුද්ධයේ තත්ත්වය වෙනස් කළා. යුක්‍රේනයේ ආරක්ෂක බලවේග වලින් 125ක් යුරෝපීය ආධාර මත රඳා පවතින අතර ඒ රුසියානු ඉදිරි ගමන්වලට එරෙහිව ප්‍රතිවිරෝධයක් ඇති කළා. උදාහරණයක් ලෙස ලෙපර්ඩ් සහ චැලෙන්ජර් ටැංකි 2023 කාකිව් ප්‍රහාරයේදී යුක්‍රේනයට කිලෝමීටර් 100ක පමණ ප්‍රදේශයක් නැවත ගෙන ඒමට උපකාර කළා. F-16 යානා සහ පේට්‍රියට් පද්ධති වලින් රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 70%කින් අඩුවීමක් සිදු වුණා. මෙම ආධාර යුක්‍රේනයේ ආර්ථිකයට බලපෑම් එල්ල කළා. එය ආරක්ෂක කර්මාන්තයේ නිෂ්පාදන 140කින් ඉහළ නැංවුවා. මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක බලකාය වන IDF එක ලෙබනනයේ ප්‍රධාන නගරය වන බෙයිරූට් වලට ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ ප්‍රහාරයෙන් හිස්බුල්ලා සංවිධානයේ උත්තරීතර සන්නද්ධ නායකයෙකු වන හායිතම් අලි ටැප්ටබායි මරණයට පත් වෙලා තියෙනවා. මේ ප්‍රහාරය 2024 වසරේ නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ මැදිහත් වීමෙන් නැති වූ නිහඬතා ගිවිසුමකට පසුව සිදු වූවා. ඊශ්‍රායලය මෙම ප්‍රහාරය හිස්බුල්ලාගේ නැවත සන්නද්ධ වීමේ උපක්‍රම වළක්වා ගැනීමේ කොටසක් ලෙස හඳුන්වනවා. කොහොම හරි මෙහිදී මරා දෙමු ටැප්ටබායි කියන්නේ හිස්බුල්ලා රඩ්වාන් ඒකකය සහ රොකට් ඒකකයේ ප්‍රධානියෙක්. කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ මරණය සාර්ථකව තහවුරු කරලා තියෙනවා. ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ප්‍රහාරයෙන් මිනිසුන් 5ක් මියගොස් 28ක් තුවාල ලබා ඇති බවයි. ඒ ජනාකීර්ණ නිවාස සංකීර්ණයකට එල්ල වූවක් නිසා මෙලෙස විශාල ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා. හිස්බුල්ලා සංවිධානය රඩ්වාන් බලකාය නැවත ගොඩනැගීමට උත්සාහ කරන නිසා තමයි ඊශ්‍රායලය මෙවන් ප්‍රහාරයක් විශේෂයෙන්ම එල්ල කරලා තියෙන්නේ. රඩ්වාන් බලකාය කියලා කියන්නේ හිස්බුල්ලා සංවිධානයේ විශේෂ මෙහෙයුම් බලකායක්. මේක ඉන්නේ හිස්බුල්ලා සංවිධානයේ හොඳම වැඩ ටික. වැඩි ගාණක් නැහැ. 2500
සිය මුළු බලකායටම ඉන්නේ. ඒ වුණාට මුන් පට්ට වැඩෝ. ඔවුන්ට යුද ටැංකිය විනාශ කරන්න වෙනමම විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ස්නයිපර් ප්‍රහාර එල්ල කරන්න පුපුරන ද්‍රව්‍ය භාවිතය සහ නියමුවන් රහිත ගුවන් යානා මෙහෙයවීම වැනි ශේස්ත්‍රවල දැඩි පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුව ලබා දෙන්නේ ඉරාන කමාන්ඩෝ බටීන් විසින්. ඉරානයේ හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බලකාය නිර්මාණය කළේ ඔවුන්ගේ එක් විදියට. රඩ්වාන් බලකායට ඔවුන්ටම කියලා බුද්ධ්‍යංශයක් තියෙනවා. අවශ්‍ය වෙලාවට ක්ෂණිකව වෙස්මාරු කරගෙන ඔත්තු බලන්න රඩ්වාන් සෙබළෙකුට පුළුවන්. මේ නිසා සාපේක්ෂව ඔවුන් වඩාත් විශ්වාසනීය සහ භයානක සතුරෙකු බවට පත් වෙනවා. රඩ්වාන් බලකායේ ප්‍රධාන අරමුණ වන්නේ ඊශ්‍රායල දේශ සීමා හරහා රහසිගතව ඇතුල් වෙලා රහසිගත මෙහෙයුම් කරන එක. භූමිය අත්පත් කර ගැනීම, ප්‍රාණාපකරුවන් පැහැර ගැනීම සහ හදිසි වැටලීම් සිදු කිරීම වගේ දේවල් රඩ්වාන් සෙබළුන්ට බාර වෙලා තියෙනවා. ඒ වගේම සැඟව සිට පහර දීම, ඒ කියන්නේ ගරිල්ලා සටන් ක්‍රම ගැන විශේෂ පුහුණුවක් රඩ්වාන් සෙබළුන්ට ලබා දීලා තියෙනවා. හැම ප්‍රහාරයක් සඳහාම රඩ්වාන් බලකාය කැඳවන්නේ නැහැ. ගොඩක්ම අමාරු මිෂන් වලට තමයි රඩ්වාන් බලකාය කැඳවන්නේ. මොවුන්ගේ භයානකකම නිසාම රඩ්වාන් බලකාය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඊශ්‍රායලය කටයුතු කළා. ඉතින් හිස්බුල්ලා සංවිධානය ආපහු රඩ්වාන් බලකාය ප්‍රතිසංවිධානය කරන්න යන්නේ. හිස්බුල්ලා සංවිධානයේ ටැප්ටර්බායිගේ මරණය තහවුරු කරමින් ඔහුව මහා නායකයෙකු ලෙස අනුස්මරණය කරලා තියෙනවා. ඒ වගේම හිස්බුල්ලා සංවිධානය මෙහිදී සඳහන් කළේ ඊශ්‍රායලය සීමාව ඉක්මවා ගොස් කටයුතු කර ඇති බවයි. ඒ වගේම ඊට ප්‍රතිචාර වඩාත් භයානක වනු ඇති බවටත් හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවලා තියෙනවා. මේ ලෙබනනයේ නැවත ලොකු යුද්ධයකට ඇද දමනු ඇති බවට ලොකු භීතියක් ඇති කරලා තියෙනවා. කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ ටැප්ටර්බායි හිස්බුල්ලාගේ නැවත ගොඩනැගීමේ ප්‍රධානයෙකු වූ බැවින් මෙම ප්‍රහාරය ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවයි. IDF ප්‍රධානියා ඊයාල් සාමීර් පවසන්නේ තවත් ප්‍රහාර කරනවා කියලා. කොහොම හරි මේ පවතින යුද්ධය ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වුණොත් අපිටත් රිටර්න් එක කන්න වෙනවා. කොහොම නමුත් ආනන්ද බලංගොඩ නාහිමියන්ගේ අනාවැකිවලට අනුව නම් අනාගතයේදී ලෝක යුද්ධයක් ඇති වුණත් ඒක ලංකාවට බලපාන්නේ නැහැ. ඒකට හේතුව අනාගතයේදී ප්‍රබල නායකයෙක් ලංකාවෙන් පහළ වීම බවයි ඒ අනාවැකිවල සඳහන් වෙන්නේ. ඉතින් මේ නායකයා අනුර කුමාරද? එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද? ඒ ගැන අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අමුතු YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.